ඔයාලට welcome back to my YouTube channel. ඉතින් අදත් අලුත් ගෙදර ඉඳලා Sunday vlog එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් අද ලස්සනම ලස්සන ඉරිදා දවසක්. ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක share කරගන්න. එහෙනම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අද උදේම නැගිටලා මගේ usual tea එකත් අරගෙන දැන් මම මේ ලෑස්ති ඉන්නේ මට හම්බුනේ flower bouquet එක ඔයාලත් එක්කම arrange කරන්න. ඉතින් ඔයාලා හිතනවා ඇතිනේ අද special දවසක්ද කියලා. නෑ එහෙම කිසිම special දවසක් නෙවෙයි. හිතපු ගමන් හබීබෝලේ මෙන්න මේ විදිහට හේතුවක් නැතුව flower bouquets මට අරන් දෙනවා. මම ඇත්තටම කවදාවත් එයාට කියලාවත් ඉල්ලලාවත් නෙවෙයි. ඉතින් එයාම හිතලා ඔන්න ඔය වගේ හිතුව ගමන් ගෙනත් දෙනවා. ඉතින් එකපාරක් මම එයාගෙන් ඇහුවා ඇයි ඔයාට එහෙම මට අරන් දෙන්න හිතෙන්නේ කියලා. ඉතින් එයාගේ ආන්සර් එක උනේ එයාට ඒක සතුටක් ගෙනත් දෙනවලු. ඒක එයාව සතුටු කරනවලු. ඉතින් එයාත් සතුටු වෙලා ඒකෙන් මමත් සතුටු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ flower bouquet එකක් ගෙනා මම ලස්සනට ඒක වාසුසල දාලා arrange කරලා හරිම ආදරෙන් බලා ගන්නවා. සමහරක් වෙලාවට යාලා මෙන්න මේ මලේ නැට්ටේ වටේට කම්බියක් ඔතනවා. ඉතින් මේකට නම් මම ඇත්තටම කැමති නෑ. මොකද ඒකෙන් මල ගොඩක් ඩැමේජ් වෙනවා. සමහරක් වෙලාවට ඒක ඒ නිසා ගොඩක් කල් තියාගන්නත් අමාරුයි. ඉතින් මේ පාරත් හරිම ලස්සන මේ කලර් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ flower bouquet එක. ඉතින් කරන්න දෙයක් නෑ. ඒකේ කම්බි ඔතල තිබ්බා. ඉතින් මම ඒවා එකින් එක ගලවලා කොහොම හරි පරිස්සමට තියාගන්න බලා ගන්නවා. හැබැයි මට ෂුවර් එකක් නෑ ගොඩක් කල් තියෙයිද කියලා. කලින් ඒ කියන්නේ ගොඩාක් පාරක් එහෙම ගෙනල්ලා මේ සවුත් වුණා මල් ටික බලමු මේ පාරවත් හොඳට තියෙයිද කියලා මගේ මල් ටික. අනේ අත්‍තරම මාරම ලස්සනයි මේ පාර ෆ්ලවර්ස් ටික නම්. වීඩියෝ එකට ඒ ලස්සන එන්නේ නැහැ. මම දන්නේ කොහොම එක්ස්ප්ලেইন කරන්නද කියලා. මාරම ලස්සනයි. සමහරක් වෙලාවට මම මෙහෙම හම්බුනහම භාගයක් ගෙදර තියාගෙන භාගයක් ඔෆිස් එකට අරන් යනවා. ඒ උනාට මම හිතුණා මේ පාර මම ගෙදර තියාගත්තොත් හොඳයි කියලා. මාරම ලස්සනයි. මට කොහෙවත් අරන් යන්නත් ලෝබයි. ඒ ටික එච්චරටම ලස්සනයි. තව මෙන්න මේ වගේ ඕකිඩ් අත්තකුත් එයා මට ගෙනල්ලා දුන්නා අර flower bouquet එකත් එක්ක. ඉතින් ඒකත් මම මගේ කිචන් කෝනර් එකට ඇඩ් කරගත්තා. ඉතින් දැන් මම මේ ලෑස්ති ඉන්නේ පැකේජ් එකක් අන්බොක්ස් කරන්න ඔයාලත් එක්ක. මම කියවනේ මම ස්කින් කෙයාර් කරනවා ගොඩක් අගයි කියලා. ඉතින් මගේ මූණේ ඇත්තටම ගොඩාක් පිම්පල්ස් ඊට පස්සේ බ්‍රේක්අවුට්ස් ඩාර්ක් සර්කල් ඒවා ඔක්කොම පිරලා තියෙන්නේ. ඒත් මට ගාණක් නැතුව ඉන්නවා. මම ඉස්සර ඉඳන්ම ඒ කියන්නේ මගේ ටීනේජ් කාලේ ඉඳන්ම මම එහෙම ගොඩාක් කෙයාර් කරේ නැහැ. මම කෙයාර් කරේ ගොඩක්ම මගේ මයින්ඩ් සෙට් එකට. ඒ කියන්නේ මගේ මෙන්ටැලිටි එක ස්ට්‍රෝං විදියට තියාගන්න. ඉතින් මගේ බාහිර පෙනුම ගැන මම එහෙම ගොඩක් නේ කොහොමත් worry වුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මගේ වගේ පිම්පල්ස්ද බ්‍රේක්අවුට්ස්ද ඒවා ගොඩක් තියෙනවා. අනික මම ටිකක් කෙට්ටුයි. ඉතින් කවදාවත්ම මම ගැන ඉන්සෙකියර් වෙලා නැහැ. ඉතින් මම හිතනවා ඒක මං ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා. මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම අපිට ආදරය කරන්න ඕනේ. අපිව ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම මම හිතනවා අපිට අපේ ලයිෆ් එකේ අනිත් දේවලු හරියට හොඳ මයින්ඩ් සෙට් එකකින් කරගන්න පුළුවන් වෙනවා කියලා. කොහොම හරි මම මගේ පැකේජ් එකත් ඕපන් කරා. ඉතින් මම අද ගත්තේ ක්ලෙන්සර් එකක්. මේක මම ගත්තේ Orion Exo කියන ඔන්ලයින් ෂොප් එකකින්. මම හිතන්නේ මම ඕඩර් කරලා තියෙන ඔන්ලයින් ෂොප්ස් වලින් ෆාස්ට්ම කුරියර් සර්විස් එක තියෙන යාලට අද ඕඩර් එක දැම්මා නම් හෙට මට පාසල් එක ලැබුණා.
එයාලගේ තියෙන තව හොඳ දෙයක් තමයි මෙන්න මේ වගේ QR කෝඩ් එකක් එනවා. ඉතින් මේක ස්කෑන් කරලා අපිට චෙක් කරන්න පුළුවන් මේක ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක්ද නැද්ද කියලා. ඉතින් ගිය පාර මම එහෙම චෙක් කරපු නිසා මම මේ පාර ප්‍රොඩක්ට් එකේ එහෙම චෙක් කරන්නේ නැහැ. මම හිතනවා ඒක හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න ඇති කියලා. මම යූස් කරලා බලලා මගේ වීඩියෝස් වලින් මම ඔයාලට රිවිව් එකක් දෙන්නම් මේ කෙන්ස් එක කොහමද කියලා. ඉතින් කලින් මම යූස් කරේ ස්පාසිලෝන් එකේ ප්‍රොඩක්ට්ස්. ඇත්තටම ස්පාසිලෝන් එකේ ප්‍රොඩක්ට්ස් නම් මාරම හොඳයි. මම හිතන්නේ මගේ ගොඩක් ස්කින් එකේ ප්‍රශ්න වලට විසඳුම තිබ්බේ එතන තමයි. ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් වලින් ගොඩක් ලොකු වෙනසක් තිබ්බා මගේ මූණට, මගේ පිම්පල්ස් වලට, බ්‍රේක් අවුට්ස් වලට සහ ඕපන් පෝස් වලට. ඉතින් දැන් මම ලෑස්තිනේ මගේ යූෂුවල් ක්ලීනින් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඉතින් ගොඩක් වෙලාවට සන්ඩේ දවස්වලට මම බෙඩ් ෂීට්ස් ඔක්කොම මාරු කරනවා. මට හරියටම සෙට් උනේ නැහැ ලස්සන බෙඩ් ෂීට්ස් ගන්න තැනක්. ඉතින් ඔයාලා එහෙම ලස්සන යුනික් බෙඩ් ෂීට්ස් ගන්න තැනක් දන්නවද? එහෙම දන්නවා නම් ප්ලීස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට තාම හරියටම එහෙම සෙට් උනේ නැහැ. මම ආස කරන විදිහේ යුනික් ලස්සන ඩිසයින්ස් තියෙන බෙඩ් ෂීට්ස් ගන්න පුළුවන් තැනක්. එන්න එනම් මාත් එක්ක ඉන්ට්‍රෙස්ටිං වැඩක් කරන්න. හරි, දැන් මම ලෑස්ති වෙන්නේ. මට හෙට තියෙනවා ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට තාම ඩ්‍රෙස් එකක් මට සෙට් නැහැ. ඉස්සර නම් ඇත්තටම මම හිතන්නේ දැන් අවුරුදු 10ක් විතර කලින් නම් මේ වගේ ඉවෙන්ට් එකක් තියෙනකොට මාස ගානකට කලින් ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ නේල්ස් හදලා, ජුවලරි අරගෙන, ඒවට මැච් වෙන ෂූස් අරගෙන කරන්නේ නැති දෙයක් නෑ. දැන් නම් එහෙම කරනවා ගොඩක් අඩුයි. දැන් හෙට ඉවෙන්ට් එක තියෙන නිසා තාම මට ඩ්‍රෙස් එකක් සෙට් නැහැ. බලමු දැන් අලුතෙන් ගත්තෙත් නැහැ. තියෙන ඩ්‍රෙසස් වලින් තමයි එකක් චූස් කරගන්න ඕනේ. ඉස්සලාම මම try out කරන්න යන්නේ මෙන්න මේ black and white polka dot dress එක. මේක මම මගේ මේ පාර බර්ත්ඩේ එකට ගත්ත ඩ්‍රෙස් එක. මේක මම ගත්තේ Shein එකෙන්. මේ තියෙන්නේ මම තවත් ආස කරන polka dot ඩ්‍රෙස් එකක්. මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් තමයි polka dot. ඉතින් මම ගාව මේ වගේ yellow dress එකකුත් තියෙනවා. මේක මම ගත්තේ අපේ ගෙදර ගෙට ගෙව දින එකට. හැබැයි මට ඒක ලොකුට එහෙම ඇඳලා ෆොටෝස් එහෙමත් ගන්න බැරි වුණා. ඉතින් ඒකේ ලස්සනම කියුට්ම දේ තමයි මෙන්න මේ වගේ පොඩි ස්කාර්ෆ් එකක් එනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ඩ්‍රෙස් එක ගැන? මේ තියෙන්නේ තවත් ගත්තත් හරි එකපාරක් ඇඳපු ඩ්‍රෙස් එකක්. මේක මම ගත්තේ කෙලි ෆෙල් එකේ. ලස්සන ඩ්‍රෙස් එකක්. මේක හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ටිකක් එලිගන්ට් මදි වගේ. මම යන ඉවෙන්ට් එක ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්නත් ඕනේ. මේ ඩ්‍රෙස් එක ලස්සනයි, හැබැයි ඉවෙන්ට් එකට ගැලපෙනවද කියලා මට ෂුවර් නැහැ. මේකත් මම ආසම ඩ්‍රෙස් එකක්. මේක මම ගත්තේ Shein එකේ. මේකේ නම් මේ ඩ්‍රෙස් එකට නම් මම කැමතියි. හැබැයි ඒක ටිකක් කොටයි, කොට වැඩි. ඉතින් මට ඉවෙන්ට් එකේ පොඩි වැඩ වගේකුත් තියෙනවා. මම හිතන්නේ චුට්ටක් මට මේක අන්කම්ෆර්ටබල් වෙයි කියලා කොට නිසා. ඉතින් මේ තියෙන්නේ තවත් මගේ ගත්තත් හරි එකපාරක් ඇඳපු ඩ්‍රෙස් එකක්. හරිම ලස්සනයි මේ ඩ්‍රෙස් එක. ඔයාලා මොකද හිතන්නේ මේ ඩ්‍රෙස් එක ගැන? ඒක ලස්සනයි. හැබැයි පොඩි ප්‍රශ්නකට තියෙන එක චුට්ටක් කොටයි වගේ. මේ ඩ්‍රෙස් එක නම් මම චුට්ටක් ඇඳලා බලන්නවා try කරේ නැහැ. මොකද ඒකේ පිටිපස්සෙන් ගැට ගහන්නේම තියෙනවා. අනිත් එක චුට්ටක් එලිගන්ට් මදි කියලා හිතනවා. ඒ නිසා ඒක මම එහෙමම තිබ්බා. මෙන්න මේ ෂූස් දෙක තමයි මම දාන්න හිතාගෙන ඉන්නේ. සහ මෙන්න මේ බෑග් එක මම හරිම ආසයි මේ බෑග් එකට. මේක මට gift එකක් විදිහට හම්බෙච්ච එකක්. අපි ස්පේන් ගියපු වෙලාවක මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි මේක මට gift කරේ. ඉතින් මම චූස් කරේ මොන ඩ්‍රෙස් එකද මම ගියපු ඉවෙන්ට් එකේ ඉස්සර එහෙම දැනගන්න මගේ Instagram එක Facebook එකට ඇතුළත් වෙන්න මම ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරලා තියෙයි. වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඉතින් හවස වෙලා ඊට පස්සේ අපේ ලිලි පැන්සිගේ වැක්සින් එකක් තිබ්බා. ඒ වැක්සින් එකක් ගහගෙන ඇවිල්ලා දැන් මම මේ ලෑස්තිනේ ෆේස් මාස්ක් එකක් දාන්න.
ඊට පස්සේ අද දවස ඉවර කරන්න. ඉතින් මගේ කලින් වීඩියෝස් වලට ඔයාලා ගොඩාක් හොඳ රියැක්ෂන්ස් දාලා තිබ්බා. thank you so much මගේ වීඩියෝස් බලනවාට. ඒ වගේම තව ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා මගෙන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් හිතාගෙන ඉන්නවා ඔයාලා අහන්නේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න. ඉතින් ඔයාලට එහෙම මගෙන් අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. next week එකේ Q&A එකක් කරන්න ඕන try කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉරිදා දවස ගත වුනේ. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.